හායි යාළුවනේ ඔයාලා හැමෝවම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා පුංචි කාර් ගෙදර YouTube channel එකට. මම අද මේ කතාව පටන් ගන්න අදහස් කරන්නේ ඔයාලා හැමෝම වගේම ජීවිතේ කවදා හරි දවසක හීන දකින ඒත් ගොඩක් දෙනෙක් වැරදි තීරණ නිසා අතරමං වෙන මාතෘකාවකින්. ඒ තමයි ඔබේ පළමු මෝටර් රථය මිලදී ගැනීම. ඇත්තටම පළමු වාහනයක් කියන්නේ තරුණයෙක්ට ලැබෙන ලොකුම නිදහස සහ වගකීම. ඒත් ලංකාවේ වර්තමාන වාහන වෙළඳපොළ දිහා බැලුවම පළමු පාරට වාහනයක් ගන්න කෙනෙක්ට තියෙන්නේ හරිම අවදානම් මාවතක්. ගොඩක් තරුණයෝ වාහනයක් ගන්නකොට මුලින්ම බලන්නේ ඒකේ තියෙන ලස්සන. එහෙම නැත්නම් පාරේ යනකොට අනිත් අය බලන විදිය. හැබැයි මේ ලස්සන පිටුපස්සේ තියෙන ලොකුම අභියෝගය තමයි නඩත්තුව. මම අද ඔබට මේ යෝජනා කරන්නේ සුසුකි වෙගන්ආර් එකක් ගැන. ඇයි මේ වාහනයම කියන්නේ? මොකද ඔබ පළමු වාහනයක් ගන්නේ තමන්ගේ ජීවිතේ පහසු කරගන්න මිසක් පඩිගත්ත ගමන් ගරාජ් එකේ පොලිමේ ඉන්න නෙවෙයි. පළමු වාහනයක් පදිනකොට පාරේ තදබදයට මුහුණ දෙන්න, පටු පාරවල් වල යන්න සහ පාක් කරන්න තියෙන පහසුව ගැන අපි හිතන්න ඕනේ. වෙගන්ආර් එකක තියෙන බොක්සි හැඩය සහ ඉහළින් පිහිටි රියදුරු අසුන නිසා පාරේ වාහන කොයි හරියද තියෙන්නේ කියලා තේරුම් ගන්න එක ඉතාම ලේසියි. ඒ වගේම මේකේ ඇතුළත තියෙන ඉඩකඩ ගැන ඔබ පුදුම වේවි. පිටින් බැලුවට වැඩිය ලොකු ඉඩකඩක් ඇතුළත තියෙන නිසා පවුලේ අය එක්ක උනත් සැප පහසුවට ගමන් කරන්න පුළුවන්. තරුණයෙක් විදියට වාහනයක් පාවිච්චි කරද්දී ඉන්ධන වියදම කියන්නේ හරිම සංවේදී කාරණයක්. අද තියෙන පෙට්‍රල් මිලත් එක්ක ලීටරයකට කිලෝමීටර 20කට වඩා වැඩියෙන් දුවන හයිබ්‍රිඩ් තාක්ෂණයේ තියෙන වාහනයක් තෝරගන්න එක ඔබේ ආර්ථිකයට ලැබෙන ලොකුම සහනයක්. ඒ විතරක් නෙවෙයි, යම් හදිසියකදී ලංකාවේ ඕනෑම කොනක ඉන්න කාර්මිකයෙක්ට මේ එන්ජිම හුරු පුරුදු නිසා අමතර කොටස් ගැනවත් අලුත් වැඩියා කිරීම ගැනවත් ඔබ බය වෙන්න ඕනේ නැහැ. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ වාහනේ තියෙන සුවිශේෂී රීසේල් වැලියු එක ගැන. මොකද ගොඩක් අය පළමු වාහනය ගන්න ජීවිත කාලෙටම තියාගන්න නෙවෙයි, අවුරුදු කීපයකින් වඩාත් දියුණු වාහනයකට මාරු වෙන්න. වෙගන්ආර් එකක් තියාගන්නවා කියන්නෙම බැංකු ගිණුමක තියෙන මුදලක් වගේ. ඕනම වෙලාවක ඔබට මේ වාහනේ විකුණලා මුදල් කරගන්න පුළුවන්. ඒ තරම් මාකට් එකක් වෙගන්ආර් එකට තියෙනවා. ඒ වගේම වාහනයක් ගන්නකොට පරීක්ෂා කළ යුතු දේවල් ගැනත් ඔබ දැනගන්නම ඕනේ. විශේෂයෙන්ම හයිබ්‍රිඩ් බැටරියේ තත්ත්වය සහ වාහනේ පසුගිය අනතුරු ඉතිහාසය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලෙන්දු මීටරේ අඩු කරලා වාහන විකුණන්න පුළුවන් නිසා ස්ටියරින් වීල් එකේ සහ සීට් වල තියෙන ගෙවී යාම ඉතාමත් හොඳින් බලන්න. පුළුවන් නම් හොඳ කාර්මිකයෙක් ලවා ස්කෑන් පරීක්ෂණයක් කරගන්න. ඒක ඔබේ ලක්ෂ ගණනක මුදල් ආරක්ෂා කරගන්න කරන හොඳම ආයෝජනයක්. අවසාන වශයෙන් වාහනයක් පදින එක කියන්නේ නිකම්ම ස්ටියරින් වීල් එක කරකවන එක නෙවෙයි. ඒක ඔබේ රියදුරු විනය පෙන්වුම් කරන දර්පණයක්. නඩත්තු කාලසටහනට අනුව ඔයිල් මාරු කිරීම, ටයර් වල තත්ත්වය පරීක්ෂා කිරීම වැනි මූලික දේ ඔබම ඉගෙන ගන්න. මෙහෙම සූදානම් වෙලා නිවැරදි තේරීමක් කරලා පළමු වාහනය ගන්නව නම් ඒක ඔබේ ජීවිතේ හරිම සුන්දර මතකයක් වේවි. වාහනයක් කියන්නේ පෙන්වීමට ඇති දෙයකට වඩා ඔබේ ජීවිතේ ගමන වේගවත් කරන සහ පහසු කරන මඟ පෙන්වන්නෙක්. ඉතින් මම විශ්වාස කරනවා අද මම කිව්ව මේ කරුණ ටික ඔබේ පළමු තීරණය ගැනීමට ලොකු උදව්වක් වේවි කියලා. මේ ගැන තව තියෙන සැකයක් හෝ අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔබේ යාළුවෙක්ටත් මේ වැදගත් පණිවිඩය බෙදා ගන්න. මතක තියාගන්න, බුද්ධිමත් තීරණය අනාගතේ නිදහස තීරණය කරනවා.